අපේ නිලමේතුමා සඳහන් කළා මේ හීලෑ අලියෙක් හිටපුවාම අලි කවුද? බාසුන් නැහැ කෙනෙක් හාම්පුතෙක් ඉන්න ඕනේ. ඒක ඇත්ත. ඊට පස්සේ තව ඉන්න ඕනේ මේ අලි බලා ගන්න රැකවල. අලි බාසුන් නැහැ කෙනෙක්. මම කියන්නේ ඊටත් එහා ඉන්න ඕනේ. මේ ඉන්න ඔය අලි හාම්පුතුන්ගේ මේ අලි හාම්පුතු මේ දවල්ට ගෙදර නැහැ. ඊට පස්සේ මේ අලි ටික ගෙදර බැඳලා ඉන්නකොට මුන් කණ්ඩ නැතුව සමහරට මිනිසුන්ට කණ්ඩ නැතුව මැරිලා යන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදර Tamanගේ භාර්යාවෝ ටික හරියට සහයෝගය දුන්නේ නැත්තම් කවදාකවත් අලි හදන්න බෑ. ඒගොල්ලෝ අපිට කන්න දෙන්න බෑ. අපිට මෙච්චර උයන්න බෑ. අපේ ගෙවල් වල හට්ටි මුට්ටි හැම වෙලේම පිරීලා ලිපට ගින්දර දාගෙන ඔය තැම්බිලා ඉන්නේ. අද ඔය මේ පාට ටිකක් ගාගෙන කොණ්ඩේ දාගෙන ආවට හරියට මහන්සි වෙනවා. මේවා ගෙනියන්න. පන්සල් වල අපේ හාමුදුරුවෝ වගේ තමයි. අමදින්න කෙනෙක් නැහැ. නමුත් කියනවා පන්සල හරි ලස්සනයි. අමදින්න කෙනෙක් නැහැ. ඒ ටික කරන්න බලන්න ඕනේ නායක හාමුදුරුවෝ අමදින හැටි. උදේට පාන්දර යන්න ඕනේ පන්සලට බලන්න වැඩේ. ඔය හවසට ලස්සනට තියන්න උදේට කරන වැඩ. ඒ වගේ තමයි ගෙවල් වල. ඉතින් අපි මේ අපේ රස්සාවල් වලට යනවා. මේ මිනිස්සු රණ්ඩු වෙනකොට බේරන්නයි. ඊට පස්සේ කණ්ඩ ටික දෙන්නයි. ඊට පස්සේ ගමේ ගියාම දවස් 5කට 6කට එන්නේ අලි බලන්න ඕනේ. ඉතින් මේ මං අද ඩ්‍රයිවරුත් එක්ක ආවා. ඒ මිනිස්සේ මාගාව අවුරුදු 80 දැන් 1984 ඉඳලා ට්‍රැක්ටරේ එලවනවා. කරේම දවසකට කිලෝ 350 ගානේ කිතුල් කොට පොල් අතු ඇදපු එකමයි කළේ. ඒ අවුරුදු 30 ගානක් විතර 83 ඉඳලා. ඉතින් එයාත් බලන්න එපා මේක. ඉතින් එයාවත් එක්ක ආවා. ඊළඟට බාසුන් නැහැට එන්න කිව්වා. එයා ගමේ ඉන්නවා දැන් සුවසේ. අලි වගකීමකුත් නැහැ. මාලිගාවෙනුත් බලා ගන්නවා, මාත් බලා ගන්නවා. ඉතින් එයාට හොඳයි. මොකද ආවුවේ තපින්නයි, වතුරේ බහින්නයි ඕවා ඕනේ. මං කිව්වා ආයි යන්නත් එපා අලි බලන්න. තැන් වල ගියාම වෙන්නේ ආයි මේ මඩ කන එකයි, ඔය මේවා කන එකයි, පාරේ ඉඳගෙන ඉන්න එකයි, කුටි කන එකයි අලින්ගෙන් ඕවා වෙන්න එපා. දැන් ගෙදරට වෙලා සතුටෙන් ඉන්න කලානේ හොඳට. මොකද ඔය සාමාන්‍යයෙන් අර කියන්නේ ජනාධිපති වුණාට පස්සේ ආපහු ගිහිල්ලා മന്ത്രി වෙන්න ඉල්ලන්නේ නැහනේ. එතෙන්දී අතාරින්න ඕනේ ඒවා. ඒ වාගේ මමත් කිව්වා මේ ඔය ඉහළම තලයේ යතා බැලුවට පස්සේ ආයි ගිහිල්ලා පොඩි පැටවුන්ගේ අස්සේ ගිහිල්ලා හෙන්ඩු පාරවල් අල්ලන්නයි හදන්නයි යන්න එපා. මේ ගෙදරට වෙලා කාලා බීලා ඉන්නවා කියලා. ඉතින් මිනිහත් ඒ කියපු විදිහට අහගෙන තවත් ඉන්නවා. දැන් අදත් වොයිස් කට් නැහනේ. මොකද මගෙන් අහලා තමයි වොයිස් කට් එකක් දෙන්නේ. මම කියලා දෙන වොයිස් කට් දුන්නා නම් ඒගොල්ලන්ටම කියලා කරගන්න මම එහෙම එන්නේ නැහැ ඕවා ගැන බලන්න කියලා. ඉතින් එයා ඒ විදිහට ඉන්නවා. ඉතින් අපි